නැත්තම් ඔයාලට දාන්න හායි ඉතින් ඔයාලා හැමෝම පිළිගන්නවා ආදරෙන් අපේ channel එකට. ඉතින් අද කාලේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක රටේ තියෙන වියදමත් එක්ක එක්කෙනෙක් විතරක් පවුලක ජොබ් එකක් කරලා තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක ජීවත් වෙන්න අමාරුයි. අනිවාර්යයෙන්ම ඒ නිසා තමයි අද වෙද්දි ගොඩක් අය ගෙදර ඉඳන් කරන්න පුළුවන් ඔන්ලයින් ජොබ්ස් මොනවද තියෙන්නේ කියලා හොයන්නේ. ඉතින් අන්න ඒක නිසා අපි හිතුවා 2026 දී ගෙදර ඉඳන් ඒ කියන්නේ කපල් එක්කට එහෙම නැත්නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්ට උනත් කරන්න පුළුවන් සාර්ථක ඔන්ලයින් බිස්නස් අයිඩියාස්ම ඒ වලින් කොහොමද හරියටම සල්ලි හොයන්නේ කියලා අපි ඔයාලට කියා දෙන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් බලන් ඉන්න. වීඩියෝ එකේ අන්තිමේදී අපි ඔයාලට කියලා දෙනවා ඔයාලා වැරදින්නේ කොහෙද මේවා පටන් ගන්න ගියාම ඔයාලට වරදින්නේ කොහෙද වැරදුනාම කොහොමද ඔයාලා ඒවා හදාගන්න ඕනේ කොතනද කියලා අපි වීඩියෝ එකේ අන්තිම වෙද්දී ඔයාලට කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකන්ම බලන්න. හරි. ඉතින් අද අපි මේ වීඩියෝ එකේ කතා කරන පළවෙනි ක්‍රමය තමයි සෝෂල් මීඩියා හරහා e-commerce හරි එහෙම නැත්නම් ඔන්ලයින් ෂොප් එකක් පටන් ගන්න එක. ඉතින් මේකට ඔයාගේ හස්බන්ඩ් හරි එහෙම නැත්නම් ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් හරි කවුරුම හරි ඒක ළඟම ඉන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් එයාගේ උදව්වත් ඇතිව මේ වගේ දෙයක් පටන් ගන්න. ඔව් මෙතනදී ඔයාලට පුළුවන් ක්ලෝතින් එහෙම නැත්නම් හෑන්ඩ් ක්‍රාෆ්ට් අයිටම් එකක් එහෙමත් නැත්නම් ලොකුට හෝල්සේල් කරන කෙනෙක්ගෙන් බඩු අරගෙන Facebook, TikTok වගේ ප්ලැට්ෆෝම්ස් වලට දාලා ඔයාලගේ ව්‍යාපාරය කරන්න. මෙතනදී දෙන්නෙක් ඉන්න එකේ වාසිය තමයි එක්කෙනෙකුට පුළුවන් එයාගේ ස්ටොක් චෙක් කරන්න වගේ එම අනිත් කෙනාට පුළුවන් බිස්නස් එකේ අදාළ වීඩියෝස් ටික කරගන්න, අදාළ ෆොටෝස් ටික ගහගන්න. මේ හැමදේම හරි මැනේජ්මන්ට් එකට කපල් එකකට හරි එතකොට ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් හරි මේ ටික හරි මැනේජ්මන්ට් එකකට කරගෙන යන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නේ මෙතනදී දෙන්නගෙම තියෙන සමගිය එතකොට අදහස් දෙන්නම හොමාරු කරගෙන මේ වැඩේ කරගෙන ගියොත් එහෙම ඔයාලට මේක සාර්ථකව රන් කරගෙන යන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට අපි දෙන්නගේ තියෙන බිස්නස් එක මම ඔයාලට මෙතනින් පෙන්නන්නම්. ඉතින් මේ තියෙන්නේ අපි දෙන්න දැනට කරගෙන යන බිස්නස් එක. ඉතින් උදාහරණයක් විදිහට ඔයාලට මෙන්න මේ වගේ දෙයක් වුණත් කරගෙන යන්න පුළුවන්. මේකට අද වෙද්දි ලොකු ඉල්ලුමක් තියෙනවා. ඔයාලා දන්නවා ගොඩ දෙනෙක් අද වෙද්දි Facebook එකේ ඔන්ලයින් ඉන්න ප්‍රමාණය වැඩි. ඒක TikTok ඇතුලේ ඉන්න ප්‍රමාණය වැඩි. ඉතින් ඔයාලට කපල් එකක් විදියට පුළුවන් නම් මොකක් හරි ව්‍යාපාරයක් තනි ව්යාපාරයක් පටන් ගන්න. අපි කියමු ඇඳුම් ව්‍යාපාරය. දැන් මේ අපි දෙන්නගේ පේජ් එක තමයි පෙලින් පෙන්නේ. ඉතින් ඒ වගේ ඔයාලටත් පුළුවන් නම් මොකක් හරි ඇඳුම් ව්‍යාපාරයක් හරි එහෙම නැත්නම් ඔයාලගේ ගෙදර හදන නිෂ්පාදනයක් හරි වීඩියෝ එකක් විදියට ෆොටෝස් එකක් විදියට ගහලා මේ සෝෂල් මීඩියා හරහා දාගන්න මේකට ලොකු ඔඩියන්ස් එකක් හැදෙනවා ඔයාලා වටේ. මේ පුංචියට පටන් ගන්න ඕන බිස්නස් එකක්. අපි මේක කිව්වට මේක මේ ලොකු අමාරු බිස්නස් එකක් නෙමෙයි. මේක ඔයාලට පුළුවන් හරිම පුදියට ඔයාලගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් වීඩියෝ කරලා මේ වැඩේ කරන්න. මේකට ලොකු කැමරාවක් ලොකු ස්ටුඩියෝවක් ඕනේ නැහැ. මේක ඔයාලා පටන් ගත්තාම ලංකාවේ ඔඩියන්ස් එකම ඔයාලට උදව් කරනවා. ඔයාලගේ ව්‍යාපාරයේ සාර්ථක එකක් නම් ඔයාලා මිනිස්සුන්ට දෙන්නේ හරි දෙයක් නම් ලංකාවේ ඔඩියන්ස් එකම ඔයාලට උදව් කරයි ඔයාලගේ ව්‍යාපාරය ඉස්සරහට අරගෙන යන්න. හරි. ඊගොල්ලන්ට අපි අද කතා කරන දෙවෙනි ක්‍රමය තමයි ඔයා ගාව තියෙන මොකක් හරි ඩිජිටල් ස්කිල් එකක් සෙල් කරලා ඔයාලට ෆ්‍රීලාන්සින් වගේ මාකට් ප්ලේස් එකකින් සල්ලි හොයන්න පුළුවන්. ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි ෆ්‍රීලාන්සින් කරන්න ලොකුවට කෝඩින් දැනුම එහෙමත් නැත්නම් ඉන්ටර්නෙට් ගැන ලොකු දැනුමක් තියෙන්න ඕනේ කියලා. ඇත්තටම එහෙම ඕනේ නැහැ. ඔයාලට Fiverr වගේ account එකක් පටන් ගන්න. ඒකට ෆ්‍රීලාන්සින් වැඩ කරන අනිත් වෙබ්සයිට් තියෙනවා. ඒ වෙබ්සයිට් එකේ සම්පූර්ණ වීඩියෝස් දාලා තියෙනවා මේ YouTube එකේ. මේක මුලින් ඉඳලා බිඳුවෙන් පටන් ගන්න කෙනෙකුට උනත් කරන්න පුළුවන්. වැඩි වුණොත් ඕනේ අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න අපි Fiverr මුලින් ඉඳලා කරන විදිය ගැන සම්පූර්ණ වීඩියෝ කියා දාලා තියෙනවා ඔයාලට. මේක ඇතුලේ අපි ඔයාලට නොමිලේ one day workshop කරනවා. ඉතින් මේ workshop වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාලට සම්බන්ධ වෙලා ඔයාලත් මොනම හරි ව්‍යාපාරයක් කරන්න ලංකාවට ඩොලර් එකක්ම හරි ගේන්න try කරන්න. කපල් එකක් විදියට ඔයාලට පුළුවන් මේක පටන් ගන්න. තනි කෙනෙකුටවත් මේ වීඩියෝ එක බලන ඔයාලට පුළුවන් මොකක්ම හරි ව්‍යාපාරයක් පටන් ගන්න. ඉතින් මෙතනදි දෙන්නෙක් ඉන්නගේ වාසිය තමයි එක්කෙනෙක්ට පුළුවන් එක්ක ඕඩර් එකක් ගන්න, ප්‍රොජෙක්ට් එකක් දාන්න, ඔය වගේ දේවල් කරන්න පුළුවන්. එතකොට හිතන්න ඔයාලා දෙන්නගෙන් එක්කෙනෙක්ට තමයි මේ වගේ පොඩි හරි ස්කිල් එකක් තියෙන්නේ. එතකොට මොන හරි දෙයක දැනුමක් තියෙන්නේ එක්කෙනෙක්ට විතරයි. එතකොට අනිත් එක්කෙනාට පුළුවන් මොන හරි ප්‍රොජෙක්ට් එකක් ගන්න, ඕඩර් එකක් ගන්න, ක්ලයන්ට්ලත් එක්ක කතා කරන්න. එතකොට අනිත් කෙනාට පුළුවන් මේක ඕඩර් කරලා සබ්මිට් කරන්න. ඉතින් ඔන්න ඔය වගේ සහයෝගයෙන් කරගෙන යන්න පුළුවන් වැඩ තමයි මේ අපි මේ කතා කරගෙන ඉන්නේ. ඉතින් ඔයාටත් තනියෙන් වුණත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මොනවාම හරි වැඩක් කරන්න මේ වගේ චූටි දේවල් ඔයාගේ ජීවිතයට අරගෙන වැඩේ කරගෙන යන්න. හිතන්නකෝ ඔයා කේක් හදන්න දන්න කෙනෙක් කියලා. ඔයා කේක් එකක් හදනකොට ඔයාට හස්බන්ඩ්ට පුළුවන් කේක් එක හදන එක වීඩියෝ කරගන්න. ඒ වගේ මේ කේක් එක අදාළ කෙනාට දෙන එකේ පොඩි වීඩියෝ කෑල්ලක් ගන්න. මේක අරගෙන මේක දාන්න ඔයාලගේ සෝෂල් මීඩියා ඇතුළේද. එතකොට මේ සෝෂල් මීඩියා ඇතුලේ ඉන්න ඔයාලගේ ළඟපාතයි. ඔයාලගේ යාළුවෝ ඉන්නවා. එතකොට මෙයාලා මේක දකින්නවා. එතකොට මෙයාලා දන්නවා ඔයාට කේක් හදන්න පුළුවන් කියලා. එතකොට මොකද කරන්නේ? ඔයාලට ඕඩර් එකක් දානවා. ඔයාලා මේ දාන වීඩියෝ එක ඇතුලේ ඔයාලගේ contact numbers තියෙන අනිත් ඒවාල් දානවා.
එතකොට මේක හරහා ඔයාලට තව ඕඩර්ස් හම්බෙන්න පුළුවන්. මේ ඔයාලා නිතර යන Facebook account එක ඔයාලට කරන්න පුළුවන් වැඩ. ඉතින් මේ අපි පුංචි උදාහරණයක් විතරයි කේක් හදන කතාව කිව්වේ. තව මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ඔන්ලයින් ෆීල්ඩ් එක ඇතුලේ. කපල් එකකට කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් විදියට කරන්න පුළුවන්. ඒකට ෆැමිලි එකක් විදියට මේක තුලා අද ඕන තරම් TikTok එක ඇතුලේ ඔයාලා කියොත් ෆැමිලි එකක් විදියට කරන බිස්නස් ඕන තරම් ඔයාලට දකින්න තියෙනවා. ඒ කට්ටිය ඇත්තටම යාලගේ ජීවිත තුළ ඒකට ෆැමිලි එක පැත්තෙනුත් ඒ කට්ටිය සක්සස් වෙලා ඉන්නවා. මොකද පවුල ඇතුලේ නිතරම සතුටින් ඉන්නවා යාලා. ඊට අමතරව දැන් අපි දෙන්න මේ වීඩියෝ කරන අපි දෙන්න මේ ඇතුලේ මාර විදියට සතුටු වෙනවා. අපිට මාසෙකට ගාණක් හම් වෙනවා වගේම අපි දෙන්නත් හරි සතුටින් ඉන්නේ මේ ඇතුලේ. අපි මේ වීඩියෝ එකක් කරන එකෙන් ආදායමට අපි දෙන්න හරි සතුටක් ලබනවා මේ ඇතුලේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලගේම කියලා ව්‍යාපාරයක් මේ ඔන්ලයින් ෆීල්ඩ් එක ඇතුලේ පටන් අරගෙන ඔයාලටත් සතුටින් කාලය ගත කරන්නත් පුළුවන්. ඊට අමතරව මාසෙට ඩොලර් ඉන්කම් එකක් ගන්නත් පුළුවන්. ඉතින් මෙතනදී තියෙන විශේෂම දේ තමයි මේ මොන ක්‍රමයකටත් අපි ටික කාලයක් එක දිගට වැඩ කරන්න ඕනේ. හේතුව තමයි සමහරක් අය හිතනවා මොනවම හරි දෙයක් පටන් අරගෙන හෙට වෙනකොට ඔයාලට ලොකු ගාණක් හම්බෙන්න පුළුවන්. එතකොට අනිද්දා වෙනකොට තව ලොකු ඕඩර් ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල්. ඔය ප්‍රශ්නෙම අපිට මුල් කාලෙත් තිබුණා. හැබැයි මේ වෙනකොට අපි ඒක තේරුම් අරගෙන සාමාන්‍ය විදිහට වැඩේ කරන් යනවා. ඉතින් ඔයාටත් පුළුවන් නම් එක දිගට මහන්සි වෙන්න මාස 2ක් 3ක් වගේ මහන්සි වෙන්න පුළුවන් නම් ඔයාට සාර්ථකව මේ ගමන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අපි දැන් ගොඩක් ඔන්ලයින් බිස්නස් කරන විදි කොහොමද? එතකොට ඔයාලා Fiverr වගේ සයිට් එකක් වැඩ කරන විදිහ. එතකොට කේක් බිස්නස් එකක් තියෙන කෙනෙක් කොහොමද මේ ඔන්ලයින් හරහා සල්ලි හොයන්නේ? මේ වගේ ගොඩක් ක්‍රම ගැන කතා කරා. ඉතින් ඔයාලට මෙතනදී ගැලපෙන ක්‍රමයක් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට මොන හරි නොතේරෙන දෙයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාලා අහන්න මතක ඇතුව අපි අනිවාර්යයෙන් මේවලට රිප්ලයි කරනවා. ඉතින් ඔයාට මේ වගේ ගෙදර ඉඳන් ඔන්ලයින් මොනවම හරි බිස්නස් එකක් කරලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම ගැන තවත් වීඩියෝ එහෙමත් නැත්නම් තව තොරතුරු දැනගන්න ඕනේ නම් ඔයාට කරන්න තියෙන අපේ channel එක subscribe කරලා තියාගන්න එක විතරයි. ඒ වගේම තමයි අද මේ වීඩියෝ කාට වැදගත් වුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරලා දෙන්න. එහෙනම් අපි ගිහලා එන්න හැමෝටම ජය වේවා.